ඕනෑම ෆ්‍රයිඩ් රයිස් එකක් හෝ බතක් හොටෙල් රසයට වඩා රසට හදන කෘතිම රසකාරක නැති 100%ක් ස්වභාවික ෆ්ලේවර් පේස්ට් එකක් අපි අද හදාගමු. මේක සීතකරණයේ මාසයක් පමණ කාලයක් තියාගන්නත් පුළුවන්කම තියෙනවා. බලමු කොහොමද හදන්නේ කියලා. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා හීනීට කපාගත් ඉඟුරු, සුදු ලූණු, රතු ලූණු, චිකන් සහ එනසාල් කරාබු නැටි කුරුඳු ටිකක්. මුලින්ම අපි තෙල් තාච්චිය ලිප තබා එය ටිකක් රත් වුණු පසු හීනියට කපාගත් සුදු ලූණු ටික එකතු කරගෙන රන්වන් පැහැය එනතුරු ෆ්‍රයි කරගමු. දැන් රතු ලූණු ටිකත් ඒ ආකාරයටම ෆ්‍රයි කරගන්න ඕනි. රන්වන් පැහැයට එන විට ලිපෙන් බාගෙන තෙල් ටික බේරෙන්න තබන්න. හීනියට කපාගත් අමුයිඟුරු ටිකත් ඒ වගේම ෆ්‍රයි කරගන්න ඕනේ. දැන් පොඩි කෑලි වලට කපාගෙන සීසන් කරගත් චිකන් ටිකත් ඒ ආකාරයටම හොඳට රන්වන් පැහැය වනතුරු ෆ්‍රයි කරගන්න. වැදගත් සියලුම දේවල් කිචන් ටිෂු එකක් මත එහෙම නැත්නම් පේපර් සර්වියට් එකක් මත තබා වැඩිපුර තෙල් හොඳින් බේරෙන්න හරින්න. කුකුල් මස් කෑලි ටික හොඳින් තෙල් හිඳින තෙක් ක්‍රිස්පි වෙනකන් බැද ගන්න. තෙතමනය තිබුණොත් කල් තියාගන්න අමාරුයි. බ්ලෙන්ඩර් ජායක තෙතමනේ නැතුව හොඳින් වියලා ගන්න. වැදගත් කුකුල් මස් ටිකත් රතු ලූණු, සුදු ලූණු, ඉඟුරු, එනසාල්, කුරුඳු කුඩු, කරඳ බොඟු සියල්ලම බ්ලෙන්ඩර් ජායකට එකතු කරගෙන බ්ලෙන්ඩර් කරගන්න. වතුර නම් බිඳුවක්වත් එකතු කරන්න එපා. ලුණු ස්වල්පයක් එකතු කර තද පේස්ට් එකක් එහෙම නැත්නම් පොඩියට පවුඩර් වෙන තෙක් බ්ලෙන්ඩර් කරගන්න. මේ මිශ්‍රණය හොඳින් වියලාගත් බෝතලයක සුළං නොවදිනසේ මෝඩියකින් වසා සාමාන්‍ය උෂ්ණත්වයේ සතියක් පමණ තබාගත හැකිකම තියෙනවා. සීතකරණයේ තැබීමෙන් මාසයක් දෙකක් වුවත් කිසිම වෙනසක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ෆ්‍රයිඩ් රයිස් හදන විට තෙල් රත් වූ පසු මේ මිශ්‍රණයෙන් තේ හැඳි එකක් දෙකක් එකතු කිරීමෙන් හෝටල් රසයටත් වඩා ඉහළ ස්වභාවික රසයක් සහ සුවඳක් ලබා ගන්න පුළුවන්.